අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඕඩර් බ්ලොක් කියන්නේ මොනවද කියලා. සහ ඔයාලට ඕඩර් බ්ලොක් වල වැදගත්කම කිව්වොත් මොන හරි මාකට් මේකර්ස්ලා නැත්තම් බිග් බැංක්ස් හෙජ් ෆන්ඩ් ඉන්ස්ටිටියුෂනල් කියන්නේ අපි කවුරු හරි මාකට් එකේ ෆුට්ප්‍රින්ට් එකක් හදාගෙන යනවා නම් එයාලගේ ඕඩර්ස් එයාලා දාන විදිය අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සිග්නල් එකක් වගේ. එයාලා මොන තැනකින් මොන වගේ අවස්ථාවලදී මේවා යූස් කරන අවස්ථා තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. එයාලගේ යම්කිසි සිග්නල් එකක් අපිට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. එයාලා මාකට් එකට මොන හරි දෙයක් කරලා එයාලා මාකට් එකට එන්ටර් වෙලා කියලා. ඒ වගේ තැන් වලින් එතකොට එයාලගේ ඕඩර්ස් තියෙන තැන් වලින් අපි එයාලගේ ඕඩර්ස් එක්ක ඊළඟට මාකට් එකේ ප්‍රයිස් එක ඒ ලෙවල් වලට ආවට පස්සේ අපිට පුළුවන් එයාලගේ රිජෙක්ෂන් නැත්තම් අනිත් දේවල් බලලා එන්ටර් වෙන්න. ඕක තමයි අපි ඕඩර් බ්ලොක් වලදී කරන්නේ. අපි මේක ඉගෙන ගමු කොහොමද ඕඩර් බ්ලොක් එකක් අපි හරි ඕඩර් බ්ලොක් එකක් විදියට කන්සිඩර් කරන්න කියලා. මෙන්න මේ ඔක්කොම මකලා දාමු දැනට අපි. හරි සරලවම ඕඩර් බ්ලොක් එක ගන්නම්. ඒ ඕඩර් බ්ලොක් එකේ තියෙන්න ඕනි යම්කිසි දෙයක් තමයි එකක් ලික්විඩිටි සිප් එකක්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ ප්‍රීවියස් කැන්ඩල් එකේ ලික්විඩිටි සිප් එකක් සහ මම කියන දේ හරියට අහගන්න. ප්‍රීවියස් කැන්ඩල් එකේ ලික්විඩිටි සිප් එක සහ හෝ ප්‍රීවියස් දැන් මෙතන අපි ඇඳලා තියෙන්නේ ඩවුන්වර්ඩ් මූවමන්ට් එකක හැදිලා තියෙන සෝරි මේක බුලිෂ් මොකද්ද ඕඩර් බ්ලොක් එක සහ මේක අපි මෙහෙම මාක් කරලා තියෙන්නේ මේ ඩවුන් එකට ඇවිල්ලා තියෙන මාකට් එක. ඒ කියන්නේ සරලවම මේ ලික්විඩිටි සිප් එක මෙන්න මෙහෙම මේ පැත්තෙන් අරගන්ත ලික්විඩිටි සිප් එකක් හෝ යම්කිසි කැන්ඩල් එකක ලෝ එකක් අරගත්ත ලික්විඩිටි සිප් එකක් වෙන්න ඕනේ. සහ ඊළඟට මේ කැන්ඩල් එකට පස්සේ ඊළඟට හැදෙන කැන්ඩල් එක මේ කැන්ඩල් එකට උඩින් ක්ලෝස් වෙන්න ඕනේ. එකක් ඒක. සහ ඊළඟට මම බලන දෙයක් තමයි මේ මොන හරි හදාගෙන ආපු ස්ට්‍රක්චර් එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම හදලා තියෙන මොන හරි ස්ට්‍රක්චර් එකක් මෙන්න මෙහෙම බ්‍රේක් කරන්න ඕනේ ප්‍රයිස් ඇක්ෂන් එක ඇවිල්ලා මෙතන. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතන ප්‍රයිස් ඇක්ෂන් එක බ්‍රේක් කරලා තියෙනවා ප්‍රයිස් එක නේ. එතකොට ඔන්න ඔහොම දෙයක් තියෙන්න ඕනේ මම මාක් කරන විදියට යූස් කරනවා නම් මම මෙහෙම තමයි යූස් කරන්නේ. ඊට පස්සේ මේ කැන්ඩල් එකට කලින් හැදිච්ච මේ කැන්ඩල් එක අපි ඕඩර් බ්ලොක් එකක් විදියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ අන්තිමේට හැදිලා තියෙන මේ රේන්ජ් එකේ අන්තිමේට දැන් අපි ඉන්නේ ඩවුන්වර්ඩ් මූවමන්ට් එක නම් මේකේ අන්තිමේට හැදිලා තියෙන රෙඩ් කැන්ඩල් එක. මේ කැන්ඩල් එක අපි ඕඩර් බ්ලොක් එකක් විදියට මාක් කරනවා. නැත්තම් මේ කැන්ඩල් එකේ සමහරක් වෙලාවට අපිට මාක් කරන්න වෙනවා මෙන්න මේ ලෝ එක. දැන් මේ කැන්ඩල් එකේ ඇවිල්ලා මේ ලෝ එකෙමුත් මේක සමහරක් වෙලාවට සිප් කරලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට අපි ඕඩර් බ්ලොක් එකක් අපි රිෆයින් කරන්නේ සරලවම මම රිෆයින් කරන්නේ මෙන්න මෙහෙම මේ කැන්ඩල් එකේ ලෝ එකත් එක්ක. නැත්තම් ඔයාලට යූස් කරනවා නම් සරලවම මේකේ ලෝ එක යූස් කරත් අවුලක් නැහැ. සහ මෙන්න මෙහෙම යූස් කරන අයත් තියෙනවා. හැබැයි සරලවම මම යූස් කරන්නේ මෙන්න මේ විදියට. ඒක මට සේෆ්ටි. සහ දැන් අපි කිව්වා මෙතන BOS එක තියෙන්න ඕනේ කියලා. BOS එකත් අපිට තියෙනවා. තව දෙයක් මේ ඕඩර් බ්ලොක් එක අපිට වැලිඩ් වෙන්න නම් මේක ඕඩර් බ්ලොක් එකක් විදියට මේක වැලිඩ් වෙන්න නම් අනිවාර්යෙන් මේ හදාගෙන යන මූවමන්ට් එකේදී ෆෙයා වැලියු ගැප් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ කැන්ඩල් එක සහ මේ යන ඒරියා එකේ සරලවම ගත්තොත් දැන් මෙහෙම ගිහිල්ලා තියෙන මාකට් එකේ මේක මෙන්න තනි කැන්ඩල් එකකින් මම මාක් කරලා තියෙනවා ඔයාලට ලේසි වෙන්න. මේ යනකොට මේ කොහේ හරි හොඳ ඉම්බැලන්ස් එකක් එක ප්‍රයිස් ඇක්ෂන් එක හැදුනොත් මේ ඉම්බැලන්ස් එකට මේ ඕඩර් බ්ලොක් එකට උඩින් FPG එකක් තිබ්බොත් මේක අපි ගොඩක් හයි ප්‍රොබබල් ඕඩර් බ්ලොක් එකක් විදියට සලකනවා. හරි මම හිතනවා ඔක පැහැදිලි ඇති කියලා. අපි මම chart වල ඔයාලට මාක් කරගත්ත ක්ලියර් තියෙන ටික අපි අනිත් දේවල් කතා කරගෙන යද්දි ගොඩක් දේවල් ස්ට්‍රැටජි වලට එහෙම ගියාම ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ හින්දා මම මේ වගේ අවශ්‍යම පාර්ට් ටික විතරක් මේ වගේ කතා කරගෙන යන්නේ. අපි ඒවා ඒ තැන්වලදී කතා කරමු. සහ යම් කිසි දෙයක් මට මිස් වුණොත් එහෙම මේක කරගෙන යද්දි ඔයාලා කවුරු හරි මට ඒක මැසේජ් එකකින් හරි මොකක් හරි
කමෙන්ට් එකක් හරි දාලා මට ඒකේ අප්ඩේට් එකක් දෙන්න. එතකොට මම මේ වගේ අඩුපාඩු වෙච්ච තැන්වල අවශ්‍ය දේවල් අප්ඩේට් කරන්න. හරි. එහෙනම් අපි chart එකට යමු. chart එකේ අපි බලමු මොනවාද ඔය වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන් දේ. සරලවම මම ඉන්නේ GBP USD එකේ. අපි යම්කිසි පොඩි ස්ථාන ටිකක් මාක් කරගමු. හරි. මෙතනින් ගත්තොත් මට ක්ලියර් පේන්න තියෙනවා BOS. හරි. සහ ඊළඟට අපි ඕකේ ඕඩර් බ්ලොක් එක ගන්න හොයාගන්නවා. මේක එතකොට ලොකු රේන්ජ් එක. සහ නැත්තම් මෙතනින් බැලුවොත් මට ආයේ තියෙනවා ඕඩර් බ්ලොක් එකක්. මේ ඕඩර් බ්ලොක් එක වැලිඩ්ද කියලා අපි බලමු. මෙන්න මේක තමයි මට ඕඩර් බ්ලොක් එක වෙන්න හේතුව. මම අර කිව්ව විදියට අර කලින් එකේදී කිව්වේ මේ කැනල් එක මේකේ ලික්විඩිටි සිප් කරලා තිබ්බොත් හොඳ ඕඩර් බ්ලොක් එකක් කියලා නේ. හරි. ඕඩර් බ්ලොක් එකේ තියෙනවා මට ක්ලියර්. මෙන්න මේක මගේ ඕඩර් බ්ලොක් එක. සහ ඔකට ඉම්බැලන්ස් එකක් තියෙනවද මට ක්ලියර්ලි. බැලන්ස් එකකුත් තියෙනවා. එතකොට ඒ ඕඩර් බ්ලොක් එක වැලිඩ් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එතකොට මේකේ මයිනස් ස්ට්‍රක්චර් එකක්. සහ බලන්න මේකේ යනකොට මෙතනත් ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේ ප්‍රයිස් එක බ්‍රේක් කරද්දි මෙතනත් ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මට ඕක හොඳ වැලිඩ් ඒරියා එක. ප්‍රයිස් සෙක්ෂන් එක ආයෙ බලන්න මේ ඉම්බැලන්ස් එකට ඇවිල්ලා රියැක්ට් කරලා ගිහිල්ලා තියෙනවා. දැන් ඊළඟට මෙතන ගත්තත් එහෙම තව දෙයක්. මෙතන මම කිව්වා ලාස්ට් කැන්ඩල් එකේ ලික්විඩිටි ඕ මේ ලෙවල් එකේ. කියන්නේ ලාස්ට් ලෝ එකේ ලික්විඩිටි මේකේ දෙකම තියෙනවා ක්ලියර්ලි අපිට. සහ මේකේ මම කිව්වා ඔයාලට කලින් අපි කලින් තියරි පාර්ට් එක කතා කරද්දි මේ වීඩියෝ එකේම ලාස්ට් කැන්ඩල් එක කියලා මේකේ ලාස්ට් දැන් ඩවුන්වර්ඩ් මූවමන්ට් එකක බුලිෂ් බෝඩ් ඕඩර් බ්ලොක් එකක් අපි හොයා ගන්නවා නම් මම කිව්වා මේ ලාස්ට් රෙඩ් කැන්ඩල් එක කියලා. සහ ඊළඟට මෙන්න මේ වගේ දෙයක් ඒ කැන්ඩල් එකෙත් මෙහෙම ලික්විඩිටි ස්විප් කරලා තිබ්බොත් අපිට ඒ ලික්විඩිටි ස්විප් කරපු කැන්ඩල් එකත් එක්කම මාක් කරන්න පුළුවන්. ඒක වැලිඩ් විදිය. සහ මෙතනත් එහෙමයි සේම් විදියමයි. මෙතන ලස්සන අපිට එන්ට්‍රි එකක් තියෙනවා. මේකේ ලෝ එක අරන් තියෙනවා. සහ මේ කැන්ඩල් එකෙන් තමයි ඒක අරන් තියෙන්නේ. මෙන්න මේ කැන්ඩල් එක. එතකොට අපිට සම්පූර්ණයෙන්ම ඕඩර් බ්ලොක් එකක් විදියට වැඩ කරනවා. සහ මම ඕකේ රිෆයින්මන්ට් එකක් විදියට ගන්නවා නම් ඒ කියන්නේ මේ සම්පූර්ණ කැන්ඩල් එකෙන්ම අපිට මේකේ තියෙන ඕඩර් බ්ලොක් එක. සහ මට අර කලින් පාර්ට් එකේදී ඔයාලට මේකෙදි කියන්න අමතක වුණා. මේ වගේ තැන්වල සමහරක් වෙලාවට අපි යූස් කරනවා මේ ඕඩර් බ්ලොක් එකේ 50% මොකක්ද කියන්නේ ඉක්විලිබ්‍රියම් ලෙවල් එක. මෙන්න මේ හරියට ගත්තොත් දැන් මේක නම් ඕඩර් බ්ලොක් එකේ මේක කියලා මම සැලකුවේ. දැන් මෙහෙම තියෙනවනේ. එතකොට අපිට මේ ලෙවල්ස් මාකට් එකේ එකක් මාකට් එක මේකේ රියැක්ට් කරන්න තියෙන සම්භාවිතාව මේ කැන්ඩල් එකේ හයි එකක්. සහ ඊළඟ ලෙවල් එක තමයි මේකේ 50% ලෙවල් එක. ඕඩර් බ්ලොක් එකේ 50% ලෙවල් එක. එතකොට මේවා හයි ප්‍රොබබල් විදියට වැඩ කරනවා. හරි. දැන් මේකේ ගත්තොත් එහෙම මේ කැන්ඩල් එකේ ගත්තොත් 50% ලෙවල් එක මේක ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න ඒකට ඇවිල්ලා රියැක්ට් කරලා තියෙනවා. සහ අපිට මේක ප්‍රයිස් ඇක්ෂන් එක මෙන්න මේ පැත්ත බ්‍රේක් කරනකොට බලන්න ක්ලියර් බ්‍රේක් එකක් තියෙනවා අපිට මෙතන. අන්න BOS එකක් තියෙනවා. ඒ BOS එකට මම අර කිව්වා ඉම්බැලන්ස් එකක් තියෙන්න ඕනේ කියලා නේ. මේ ක්ලියර් ඉම්බැලන්ස් එකක් අපිට තියෙනවා. එතකොට මෙන්න මේ කැන්ඩල් එක අපිට ඕඩර් බ්ලොක් එකක් විදියට බලන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කවුරු හරි රිෆයින් කරනවා නම් මේකේ මම මෙන්න මේ දෙවෙනි කැන්ඩල් එකත් මේක මම පර්සනල් රිෆයින් කරන විදිය. මේකේ මේ කැන්ඩල් එකත් එක්කම ඊළඟට හැදෙන කැන්ඩල් එකත් මම සමහරක් වෙලාවට රිෆයින් කරනවා. ඒක ඔයාගේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. අරක නෝමල් අපි යූස් කරන විදිය මේක ඔයාලා ප්‍රැක්ටිස් කරලා කරන්න. හරි. මෙතන ඉම්බැලන්සස් තියෙනවා. අපිට අවශ්‍ය විදියට හැමදේම තියෙනවා ප්‍රයිස් ඇක්ෂන් එක. සේම් දැන් මෙතනත් බලන්න ඊළඟ පොයින්ට් එක නැත්තම් මේ හයි එක ගමු අපි.
මේ හයියෙන් ඇවිල්ලා මේක බ්‍රේක් කරලා දෙනවානේ ප්‍රයිස් ඇක්ෂන් එක මෙහෙට බ්‍රේක් කරලා දෙනවා sorry එතකොට බලන්න මේ කැන්ඩල් ස්ටික් පැටර්න් එකේ අන්තිමේට මේ දෙකේ ලික්විඩිටි සිප් කරලා තියෙන්නේ කොයි කැන්ඩල් එකකින් මෙන්න මේ කැන්ඩල් එකෙන්නේ එතකොට මේ කැන්ඩල් එක ඉම්බැලන්ස් එකක් විදියට sorry ඕඩර් බ්ලොක් එකක් විදියට වැඩ කරනවා සහ මෙන්න මේ වගේ කැන්ඩල්ස් තියෙනකොට ඒ කියන්නේ බොඩි එකට සාපේක්ෂව වික් එක ලොකු يعني බොඩි එකට වැඩිය වික් එක ලොකුයි නම් මේකත් මම පර්සනල් රිෆයින් කරන විදිය ඔයාලට මේ වික් එක යූස් කරන්නත් පුළුවන් ඕඩර් බ්ලොක් එකක් විදියට මේකත් ගොඩක් වෙලාවට වැඩ කරනවා සහ මේ හැම තැනකදීම එහෙමයි ඕඩර් බ්ලොක් එකක් අපිට තියෙනවා නම් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් තියෙන්න ඕනේ සහ අපිට අවශ්‍ය හැම කාරණාවම තියෙන්න ඕනේ මෙතනත් මේ කැන්ඩල් එකකින් ගිහිල්ලා මේ ප්‍රයිස් ඇක්ෂන් එක බ්‍රේක් කරනවා හැබැයි මේක අපිට හයි ප්‍රොබබල් විදියට ගන්න අමාරුයි සහ මෙතන ඊළඟදී මේ කැන්ඩල් එකේ ලෝ එක අරගෙන මෙතනින් ගිහලා ප්‍රයිස් ඇක්ෂන් එක බ්‍රේක් කරනවා සමහරක් වෙලාවට මම මේ කියන දේ හොඳට ඔළුවේ තියාගන්න ප්‍රයිස් ඇක්ෂන් එකේ දැන් වැඩි ගොඩක් අය බලන්නේ බොඩි ක්ලෝස් එකක් ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රයිස් ඇක්ෂන් එකට උඩින් ඒ කියන්නේ මේ හයි එකට උඩින් BOS එකක් දෙනවා නම් බොඩි මේන කැන්ඩල්ස් වල බොඩි එකක් ක්ලෝස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන බලන්න මෙතන බොඩි එකක් ක්ලෝස් වෙලා තියෙනවා. මෙතනත් බොඩි එකක් ක්ලෝස් වෙලා නැහැ. මෙතන වික් එකේ ඉන්නේ මේ ලෙවල් එකකින් වගේ ගානට ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ තැන් සමහරක් වෙලාවට ඒ කියන්නේ බොඩි එකෙන් සමහරක් වෙලාවට කන්සිඩර් කරන්න අමාරු අවස්ථා එනවා. මම නම් සමහරක් කියන්නේ අවස්ථාව අනුව කොහොමද වික් එකත් බ්‍රේක් එකක් විදියට සලකන අවස්ථාවක් තියෙනවා. හරි. එහෙම වැඩ කරන අවස්ථා ගොඩක් තියෙනවාට. ඒ හින්දා ඒක අවුලක් නැහැ. අනිත් එක මෙන්න මෙතන. මේ හරිය ඕඩර් බ්ලොක් එකක් තියෙනවායි. මේ පැත්තේ කැන්ඩල් එක සිප් කරලා තියෙනවා. මේ පැත්තේ ඉම්බැලන්ස් එකක් හදාගෙන. ලස්සනට ගිහිල්ලා තියෙනවා මාකට් එකේ. හැබැයි මේ ඕඩර් බ්ලොක් එකට ප්‍රයිස් ඇක්ෂන් එක රියැක්ට් කරලා නැහැ මේ ඉම්බැලන්ස් එකෙන් මාකට් එක ගිහින් තියෙනවා. ඊළඟට දෙයක් ඒ වෙලාවේ මතක් වෙච්ච දෙයක් මම කියන්නේ යන මාකට් එකේ ස්ට්‍රක්චර් එක තමයි මට නම් මේන්ම දේ ඊළඟට ලික්විඩිටි සහ ඕඩර් බ්ලොක් කියන දේ මට ඊළඟට එන්නේ තුන්වෙනියට ඒ කියන්නේ ඕඩර් බ්ලොක් වලට දෙන තැන මම ගොඩක් අඩුයි ඕඩර් බ්ලොක් කියන දේ වැඩ කරනවා ඒ වුණාට අර දේවල් මේන් ඔළුවේ තියාගන්න ඕනේ කොයි වෙලාවක හරි ඔයාලට කන්සිඩර් කරන්න අවස්ථාවක් ආවොත් ස්ට්‍රක්චර් එකද ඕඩර් බ්ලොක් එකද ලික්විඩිටිද කියලා එහෙම වුණොත් ස්ට්‍රක්චර් එකට මුල් තැන ඊළඟට ලික්විඩිටි වලට සහ ඊට පස්සේ ඕඩර් බ්ලොක් එකට. හරි මෙතනත් සේම් ප්‍රයිස් ඇක්ෂන් මෙතන ඉඳන් කොහෙන්වත් බ්‍රේක් කරලා නැහැ. මේ කැන්ඩල් එක හැබැයි මෙහෙන් මේ වික් එකක් දීලා තියෙනවා. මෙතනින් එන්ට්‍රි එකක් ගන්න බලන්න හිටියනම් මම හිතන්නේ නැහැ මේක මයින එකක්. සහ මෙතනත් ක්ලියර් ඕඩර් බ්ලොක් එකක් තියෙනවා අනිවාර්යයෙන්. මේක ෆේල් වෙලා තියෙනවා අපි අයි කියලා කතා කරමු ඉස්සරහට. හරි. ඔන්න ඔහොම. ඊට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එකේ ඊළඟට මම කිව්වා මේකනේ මේක බලමු මෙහෙන් රියැක්ට් කරලා තියෙනවද අපිට. මේ බලන්න මේකට ප්‍රයිස් ඇක්ෂන් එක රියැක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය ලික්විඩිටි ලෙවල් එක උගුත් එයා ෆන් කරලා තියෙනවා. තව දෙයක් ඕඩර් බ්ලොක් එකක ඩියුටි එක තමයි මේක මම පර්සනල් කියන දෙයක්. යම් කිසි ඕඩර් බ්ලොක් එකක් මොන හරි මම මේක දැක්ක දෙයක් මාකට් එකේ මොන හරි ඕඩර් බ්ලොක් එකක් මොන හරි දෙයකට මාකට් එක මෙහෙම රියැක්ට් කරා කියලා හිතන්න. මෙහෙම හදාගෙන එනකොට එයා මේ ඕඩර් බ්ලොක් එකට රිෆයින් කරාට පස්සේ ඒ ළඟ තියෙන ලික්විඩිටි ලෙවල් එක නැත්නම් ලාස්ට් මොනවාද ඩවුන්වර්ඩ් නම් මේ හයි එකක් අපි ඉන්නේ බුලිෂ් මාකට් බේරිෂ් මාකට් එකක නම් මෙන්න මේ හයි එකක් අනිවාර්යෙන් එයා ස්විප් කරනවා. මේවා අපි ඉස්සරහට තව කතා කරනවා. ඒක තමයි ප්‍රයිස් ඇක්ෂන් එක මෙහෙම යන්නේ. මේක ඔයාලට අර කියන්න ඕනේ හින්දා කියන්නේ. ඔය දේවල් සමහරක් තැන්වලදී මට මිස් වෙන අවස්ථාවක් තියෙනවා. හරි ඔන්න ඔය දේ මෙතනක් බලන්න එතකොට ලෝ ලික්විඩිටි ලෙවල් එක මේ ලෙවල් එක ස්විප් කරලා තමයි ආවේ. අනිත් එක මෙන්න මේ පැත්තෙන් බලන්න. ඒක ස්විප් කරනකොට මේ පැත්තේ අපිට BOS එකක් තියෙනවා. ඒකේ ලාස්ට් කැන්ඩල් එක කොහොමද? මෙන්න මේක ලික්විඩිටි ගන්න ගිය කැන්ඩල් එක. සහ ඒකට අපිට ක්ලියර් ඉම්බැලන්ස් එකක් මෙන්න මේ හරිය තියෙනවා ප්‍රයිස් ඇක්ෂන් එකේ. ඒකට ඇවිල්ලා රියැක්ට් කරලා තියෙනවා. දැන් මෙතනත් බලන්න ආයි BOS එකක් තියෙනවා. ඒ BOS එකට ගියපු
සම්පූර්ණ කැන්ඩල් එක මේක රිෆයින්මන්ට් එක මේක මගේ මේ ප්‍රයිස් ඇක්ෂන් එක ඒකට රියැක්ට් කරලා එතනින් රිජෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඕඩර් බ්ලොක් එකක් මොන හරි තියෙනවා නම් ඒ ලෙවල් වලින් අපිට එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් නම් මේ ලික්විඩ් රිසිප් කරේ මේ කැන්ඩල් එකෙන් තාම මේ ලෙවල් එකට ඇවිල්ලා නැහැ ප්‍රයිස් ඇක්ෂන්. බට් මේ බලන්න මෙතනින් බ්‍රේක් කරාට පස්සේ ඒ ලෙවල් එක ඇවිල්ලා ආයේ ඕඩර් බ්ලොක් එක ටච් කළා මම දැක්කෙත් නැහැ. මේ බලන්න මේ වීක් එකේ මේ දැන් ප්‍රයිස් ඇක්ෂන් එක මේක ක්ලෝස් කරාට මේ බොඩි එක ක්ලෝස් කරනකොට ඉම්බැලන්ස් එකක් තියෙනවා අපිටනේ. සහ එතකොට මේ ලොකු කැන්ඩල් එක අපිට ඕඩර් බ්ලොක් එකක් විදියට වැඩ කරනවා. සහ අනිත් දේ මේ මතක් වෙන විදියට හැමෝම කතා කරන යන් අපිට ඒක ඔයාලටත් ලේසි වෙයි. යම් කිසි වෙලාවක මොන හරි රීට්‍රේස්මන්ට් එකක් එන වෙලාවට මාකට් එකේ මෙන්න මෙහෙම දේවල්. ඒ කියන්නේ මේ කැන්ඩල් එක බ්‍රේක් කරන්න මෙන්න මෙහෙම එන අවස්ථාවල මාකට් එකේ මෙන්න මේ ඒරියාස් මේ කැන්ඩල්ස් සමහරක් වෙලාවට ඕඩර් බ්ලොක් විදියට වැඩ කරනවා. මේ වගේ තැනක් මෙතන මේ කැන්ඩල් එක හරිය. හැබැයි මෙතන මොන හරි දෙයක් කරලා තියෙනවා. අපි ඒව ඉස්සරහට කතා කරමු. හරි. ඔන්න ඔය ටික ඕඩර් බ්ලොක්ස් ගැන ආයෙ කතා කරන්න ඕන. මෙතනක් තියෙනවා මේ ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් තියෙනවා. මේකටත් අපිට වැලිඩ් ඉම්බැලන්ස් එකත් එක්ක ස්ට්‍රක්චර් බ්‍රේක් එක මේ මයින එක සහ ඔයාලට මේ කැන්ඩල්ස් වලිමුත් එතකොට ඕඩර් බ්ලොක් බලන්න පුළුවන්. ඔයාලා මොන හරි ට්‍රේඩ් එකක් බලනවනේ මේ ඉම්බැලන්ස් එක මෙන්න මෙහෙම කරගෙන සල්ලෝම් ට්‍රේඩ් එකක් ගන්නවනම් මෙන්න මෙහෙම මාක් කරලා මේ හයි එකටවත් ටාගට් කරන්න පුළුවන්. මේ හැම තැනකදී මෙහෙමයි. ආයි මම ඔය ඇඳ කරන්න යන්නේ. හරි. මං හිතනවා ඕඩර් බ්ලොක් ගැන පැහැදිලි ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් හරි දාන්න. තේරෙන්නේ නැද්ද දෙයක් එහෙම තිබ්බොත් මං ඔයාලට අනිවාර්යෙන් උදව් කරනවා. හරි. ඕකේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.